හැම දිනකටම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් මෛත්‍රී භාවනාව සමූහ භාවනාව වැඩසටහන යටතේ මෛත්‍රී භාවනාවට උපයෝගී වන කරුණු කාරණා සාකච්ඡා කරන්නටත් මෛත්‍රී භාවනාව වඩන්නටත් අපි මේ සූදානම් වෙන්නේ. හොඳයි. අපි පහුගිය දින කිහිපෙම විශේෂයෙන්ම මෛත්‍රී භාවනාවේ ඒ මූලික කරුණු මෛත්‍රී භාවනාව සම්බන්ධව අපි නොයෙකුත් පැතිකඩයන් ඔස්සේ සාකච්ඡා කළා. ඒ කරුණු අපි ප්‍රායෝගික ජීවිතයට යොදා ගන්න ආකාරය කතා බහ කරමින් සිටියේ. විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මෛත්‍රිය හා සම්බන්ධව අනෙක් ගුණධර්ම අපි ගැනත් අපි ඒවත් වැඩෙන්නට ඒවත් වඩවා ගන්නට අපි උත්සාහ කරන්න විශේෂයෙන්ම කරුණාව කියන ගුණධර්මය අපි කතා කළා. ඒ ගැන අපි තව දුරටත් කතා කළොත් විශේෂයෙන්ම පාරමිතා ප්‍රකරණ ගැන කතා කරද්දී පාරමිතාවන් ගැන කතා කරද්දී අපි දන්නවා ඕනෑම සත්‍යයක් නිවන් දකිනවා නම් තුන්තරා බෝධියකින් එකකින් තමයි නිවන් දකින්නට ඕන. එතකොට විශේෂයෙන්ම රහත් බෝධිය ප්‍රාර්ථනා කරනවා රහත් බෝධිය නිවන් සාක්ෂාත් කරනවා නම් අපි දන්නවා පාරමිතාවන් 10ක් පුරන්නට ඕන. ඒ වගේම පසේ බුද්ධත්වයෙන් නිවන සාක්ෂාත් කරනවා නම් ඒ පාරමිතා 10ට අමතරව ඒ පාරමිතාවන් නැවතත් දස උපපාරමිතාවන් වශයෙන් පුරන්නට ඕන. ලෞතර සම්මා සම්බුද්ධත්වයෙන් නිවන සාක්ෂාත් කරනවා නම් නැත්නම් ලෞතර සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගන්නවා නම් ඒ පාරමිතා තුන් ආකාරයකට පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කියලා පුරන්නට ඕන. ඒකට මේ පාරමිතා අතර අපි දන්නවා මෙත්තා මෛත්‍රී පාරමිතාව තියෙනවා. උපේක්ඛා පාරමිතාව තියෙනවා. එතකොට නමුත් අපි අහලා නැහැ කරුණා පාරමිතාව. අපි අහලා නැහැ කරුණා පාරමිතාව කියන. එතකොට මේ කරුණාව කොහෙද තියෙන්නේ? නේ? කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් නේද? කරුණාව ගැන අපි මෙච්චර කතා කරනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා නේද? එතකොට කොහෙද මේ කරුණාව? කරුණාව අපි පාරමිතා වක් වශයෙන් පුරන්නේ නැද්ද? පාරමිතා වක් විදියට පුරන්නේ නැද්ද? අදහසක් තියෙද මොනවාරි? ඒ ගැන ඒ කරුණාව කෝ? ඔව් අදහසක් තියෙද? ඔව් ඒ කරුණාව කොහෙද තියෙන්නේ? නේ දසපාරමිතා අතර නෑනේ කරුණාව මෛත්‍රිය තියෙනවා උපේක්ඛා පාරමිතාව තියෙනවා. ආ එතන දැන් මෛත්‍රී පාරමිතාව ගත්තම ඒක ඇතුලේ මෛත්‍රී පාරමිතාව ඇතුලේ කරුණාව සංග්‍රහ වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. උපේක්ෂාවෙත් එහෙමයි. වෙන අදහසක් තියෙද? නිකන් කියන්නේ නිකන් කමක් නැහැ. chat එකට හරි දාන්න නැත්නම් මයික් එක ඔන් අහලා කතා කරන්න පුළුවන් නිකන් හිතෙන විදිය. ඒක පාරමිතාවක් වශයෙන් පුරන්න අවශ්‍ය නැද්ද? තෙරුවන් සරණයි සර් මට හිතෙනවා මේ දස පාරමිතාවටම දස පාරමිතාව ඇතුළේ මේ කරුණාවත් තියෙනවද කියලා එහෙම හිතෙනවා සර්. හොඳයි.
තව අදහස්. බුදුන් වහන්සේ තුල තියෙන ගුණයක් කියලා හිතනවා දසපහසුතාවත් එක්කම උන්වහන්සේගේ ගුණය හ්ම්. හොඳයි. මෛත්‍රී පාරමිතාවම වැඩි දියුණු වීමක් විදිහටත් දකිනවා මම. ඒකේ තවදුරටත් යාමක් කියලා. මේ පාරමිතාවම දිවිවීමක් විදියට නේ. එහෙම. හොඳයි. ඇත්තටම දැන් මේ දස පාරමිතාව මේ ධර්මයේ සඳහන් වෙලා කියන්නේ මේකත් අපි ඒ කියන්නේ ගුරුවරුන්ගෙන් ආ ධර්මයේ වෙන අයගෙන් අහපු කාරණාවක්. මේකේ ධර්මයේ සංග්‍රහ වෙලා තියෙන තැනක් නම් මටත් හම්බෙලා නැහැ. ඇත්තටම අර මේ එක මහත්මයෙක් කිව්වා වගේ මේ ඒ කියන්නේ මේ දස පාරමිතාව පුරන්නට හරි මේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ නමක් මහා බෝධිසත්වයන් වහන්සේ නමක් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නෙම ඒ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නම මේ කරුණාව නිසා කියලා තමයි අපි අහලා කියලා තියෙන්නේ අහලා දැනගෙන තියෙන්නේ. ඒකට ඒ කියන්නේ ඒ කරුණාව මත ඉඳගෙන තමයි මේ දසපාරමිතාවම සහ දසුපපාරමිතා පරමත්ත පාරමිතාවම පුරන්නට පටන් ගන්නවා. ඒකට දැන් සාමාන්‍යයෙන් අපි කරුණාව කියලා ගත්තොත් සාමාන්‍ය අපි කල්පනා කරොත් අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන් ගැන ඇති වෙන කරුණාව නේ. ඒතර ඒ වගේ අපි ඔය බෝධි පූජා කවිවලත් අහලා තියෙනවනේ කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිටක් කළද නේද? කවිවලත් අහලා තියෙනවනේ. ඒතර අන්න ඒ දැන් ඒ අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා ගැන ඇති වෙන කරුණාව වගේ බුදුරජාණන් වහන්සේ නමකට මේ සත්‍යය කෙරෙහි ඇති වෙන කරුණාව. කියන්නේ හැමදාම බුදුරජාණන් වහන්සේ උදේට කරුණා සමාපත්තියට සමවදිනවා. මහා කරුණා සමාපත්තියට. ඒක බුදුරජාණන් වහන්සේගේ කරුණාවට අපි ඒක මහා කරුණාව කියලා කියන්නේ. ඒක අපි අම්මට තාත්තටවත් අපි කියන්නේ නේ. අම්මට තාත්තට කරුණාව හට ගන්නවා. නේ දැන් බ්‍රහ්මයන්ගේ ගුණයක් කරුණාව කියන්නේ. එතකොට එතනදී දැන් අපි අම්මට කියන්නේ මහා කරුණාව කියලා. මේ මහා කරුණාව කියන්නේ බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ පාරමිතාවක් විදිහට වෙනම නොපෙරුවට මේක මේ පාරමිතා 10 ඇතුළෙම මේ කරුණාව වැඩෙනවා සහ කරුණාව කියන ඒකේ කියන්නේ මහා කරුණාවට සුදුසුකමක් විදිහට තමයි මේ බෝධිසත් අවදිය සැලකෙන්නේ. ඒ කියන්නේ බුදු වෙන්න ප්‍රාර්ථනා කරන්නෙම නිකන් හිතන්නකො බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නේ නේද? දැන් Tamanට තනි තුන්තරා බෝධියෙන් අනිත් බෝධියෙන් දෙකෙන් නිවිලන්න පුළුවන්. අපි දන්නවා දීපංකර පාදමූලයේදී මේ සතර පද ගාථාවෙන් පද දෙකක් ප්‍රමාණවත් මේ නිවන් දකින්නට නේ. සතර පද ගාථාවෙන් ගාථාවේ පද දෙකක් ඇති නිවන් දකින්න. මොකද ඒ වෙනකොට හැම කාරණාවක්ම මේ සම්පූර්ණ කළ තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ වෙලා තියෙනවා. එතකොට එතන ධර්මය තියෙනවා. ඊට පස්සේ සතර ඒ කියන්නේ අභිඥාවන් අෂ්ට සමාපatti හැම දෙයක්ම මේ වලින් සමන්විතයි. හැම දෙයක්ම තියෙනවා. නේ. ඒ වගේම 16 අසංක කල්පලක්ෂයක් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් පුරපු බෝධික මේ කාරක ධර්මයන් තියෙනවා. ඒ හැම දෙයක් තියෙද්දිම එතෙන්දි සතර පද ගාථාවකින් පද දෙකක් අහලා නිවන් දකින්න තියෙද්දි ඒ මාර්ගය අතහැරලා දාලා ආයේ මේ සසර මේ ගෝරෝ සසරට බහින්නේ මේ ගෝරෝ සසර ගමනටම බැසගන්නේ මෙන්න මේ කරුණාව නිසා. හරි. එතකොට මේ මෛත්‍රිය කියන එක මේ පාරමිතා දැන් මේ පාරමිතා 10ම දැන් හරියට දැන් හිතන්න මේ අපේ ඇඟේ තියෙන දමන ටික දමනි වලින් ලේ යන්නේ. හරි. නැත්නම් අපි ගමු ඔය
ස්නායු පද්ධතිය අපි මේ ඇඟේ ඔක්කොම දමනි ශිරා ඒ කියන්නේ මේ ලේ යන්නේ වලේ එන නාල ඔක්කොම ගන්න. ඒතර මේකට ඔක්කොම ලේ පොම්ප කරන්නේ කොහෙන්ද? හදවතින්. ලේ ඔක්කොම පොම්ප කරන්නේ හදවතින්. සහ ආයි හදවතට තමයි ඇදලා ගන්න. හදවතට අරගෙන පිරිසිදු කරලා ආපහු ඇඟ ඇඟ පුරාම යවනවා. ඒකට බලන්න හાર્ට් එක නේ හදවත කොච්චර දෙයක් කරනවද නේ? මේ හදවත නැවතුණු ගමන් මේ ඔක්කොම නවතිනවා. අන්න ඒ වගේ මේ කරුණාව කියන එක. හරි? මේ කරුණාව කියන එක කියන්නේ දැන් හිතන්න මේ හැම බුදුරජාණන් වහන්සේ නමක් පරමත්ත පාරමිතා පුරුණ තමන්ගේ ජීවිතය පවා පූජා කරනවා. මගේ ජීවිත එකක් දෙකක් නෙවෙයි නේද? එකක් දෙකක් නෙවෙයි. මේ සඳහන් වෙනවා ඔටුනු පලං හිස්. හරි? රාජ්‍ය ලැබිලා රාජ්‍යයේ රජතුමා වෙලා ඒ උතුණු පලන් හිස්ම දන් දීලා තියෙනවා කියන ඒ දන් දීපු හිස් එකතු කරොත් මහා මේරු පර්වතයට වඩා විශාලයි කියලා කියනවා. ඒ බලන්න ඒ රජකම දරපු ආත්ම භාවයන් වල විතර. එතකොට මේ හැම දැන් හිතන්න කොච්චර වෙහෙසක්ද කියලා. ඒ වෙහෙසක් නෙවෙයි මං කියන්නේ. ඒකට අර කැමැත්ත ඇති වෙන්නේ. හරි ඒකට කැමැත්ත ඇති වෙන්නේ මොකක්ද මෙන්න මේ කරුණාව කියන ගුණය නිසා. හරි ඒක දැන් හිතන්න මේ අපි මේ ධන හිස ගන්න. හරි මේ ධන හිස ගත්තම මේක තනිකර අක්ෂ දෙකක් නේ. ඇටකටු දෙකක් නේ. ඒක අපි නිකන් හිතන නිකන් කෝටු දෙකක් එකට තියලා ඇතිල්ලුවොත් නේද? නිකන් එක දිගට මෙහෙම අතුල් දෙන්නේ එක්ක ගිලි ගන්නවා නේ එක්ක එතන රත් වෙනවා. නමුත් මේ ධන හිස් කිසිම ගැටලුවක් නැතුව හොඳට මේ ධනහිස මේ ධනපොල් කට්ට වටේ කරකැවෙන්නේ කොහොමද? එනේ අපේ කාටරේජ් කියලා තියෙන විශේෂයෙන් ඔය ලිහිසි නිකන් අපි ඔයිල් දාන අපි මැෂින් වලට ඔයිල් දාන්නේ. හරි? අන්න ඒ වගේ. ඒතකොට මේ කාටරේජ් කියනේව නැත්නම් නේද? ධනහිස ඔය සමහරගේ කටස් ගන්න ඒකයි. අපේ උනත් පඩිපෙළ ළඟට කටස් ගන්න. මොකද දැන් මේවා හරි පරණයි. අවුරුදු 40 ගානක් පරණයි. ඉතින් මේවා දැන් ඡය වෙන තත්ත්වයට යන්නේ. ඒතර අන්න ඒ වගේ මෙන්න මේ හැම දෙයක්ම දරාගෙන හැම දෙයක්ම ඉවසගෙන මේකට මේ පාරමිතා පුරණ එක ගැනම අවධානය යොමු කරන ඒකටම කැමැත්ත ඇති කරනවා මේ කරුණාව නිසා. සහ අනෙකුත් පාරමිතාවන් පිරෙනකොට දැන් මෛත්‍රිය පිරෙනවා, උපේක්ෂාව පිරෙනවා, දානය පිරෙනවා, සීලය පිරෙනවා. ඒකට හැම දෙයකින්ම උදව්වක් හැම දෙයකම උපකාර වෙලා ලස්සනට පාරමිතා ගමන සම්පූර්ණ වෙනවා. හරි? ඒක ධර්මයේ එක තැනක සඳහන් වෙනවා. දැන් බෝසතාණන් වහන්සේ නම අපි හිතමු දැන් සාරාංශ කල්ප ලක්ෂයම පෙරම් පුරලා ඉවරයි කියලා හිතන්න. ඒකට කවුරු හරි හිතමු ශක්‍ර දෙවියෝ හරි කවුරු හරි උතුමන් වහන්සේ නමක් ඇවිල්ලා කිව්වොතින් තව ඔය වගේම තව කාලයක් පාරමිතා පුරන්න තියෙනවා කියලා ඒත් බෝසතාණන් වහන්සේ අනේ සාදු කියලා එක සතුටින් පිළිගන්නවා කියලා. හරි? ඒ වගේම බුද්ධත්වය දැන් පාරමිතා පුරලා දැන් ඔය කවර කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඔය පාරමිතා පුරපු එක හරිය දැන් ඒක හරිය ඒ වුණාට ඔය ප්‍රමාණෙම අවීචි මහා නරකාදීත් ඉන්න ඕන කියලා ඒත් බෝසතාණන් වහන්සේ සාදු සාදු කියලා කැමැත්තෙන් කරනවා. බලන්න ඒ තරම් මේ සත්‍යයා ගැන කරුණාවක් බුදුරජාණන් වහන්සේලාට තියෙනවා. මේකයි අපිට කියලා අපිට තේරුම් කරන්න බෑ. මොකද අපිටත් තේරෙන්නේ බොහොම පොඩි ප්‍රමාණය. සරියුත් මහරහතන් වහන්සේ උපමා වලින් ඔක දේශනා කරනවා නෙවෙයි. අර එකක් කීපයක් මතකයි ඔය අර කුරුල්ලෙක් ඒ කියන්නේ අහස කොච්චරද කුරුල්ලගේ අත්තට දෙකට කොච්චරද අහුවෙන්නේ අහසේ අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සරියුත් මහරහතන් වහන්සේ දන්න. ඊට පස්සේ ලොකු මට මතක නැහැ ගංගා නම් නදිය වගේ විශාල ගඟ ඒ ගඟකට හිතන්න නිකන් ඉදිකටු තුඩක් අල්ලනවා කියන
හරි ඉදිකටුවේ අර මල. එතකොට ඒ ගඟෙන් යන වතුර ප්‍රමාණය බුදුරජාණන් වහන්සේගේ ගුණය නම් අපි දන්නේ සරියුත් මහ රහතන් වහන්සේ දන්නේ අර ඉදිකටුවේ මලෙන් යන වතුර ප්‍රමාණය වගේ. ඒ වගේ කුඩා ප්‍රමාණය. හිතන්න දැන් සරියුත් මහ රහතන් වහන්සේ එක් අපිසසඳුවත් කොච්චරද අපි දන්නේ. ඒක නිසා මෙන්න මේ කරුණා ගුණය කියන්නේ අපිට හිතා ගන්නවත් බැරි සීමාවක තියෙනවා මේ කරුණා ගුණය කියන එක. මහා කරුණා විශේෂයෙන්. මේ කරුණාව ගැන මෙච්චර විස්තර කරේ අපිට මේ මෛත්‍රිය පුරාගෙන යන ගමනේදී මේකට මේ කරුණාව කියන එකත් එකතු වුණා මේක හරියම රසවත් වෙනවා. හරි? මොකද අපිට සමහර තැන්වල අපේ මෛත්‍රිය අපි ගාව ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන හැමදේම තියෙනවා. හරි? මෛත්‍රිය කියන එක මෛත්‍රී පාරමිතාව විදියට හෝ මෛත්‍රිය අපි වඩන පුද්ගලයේ විදියට අපිට දිනදා ජීවිතයේදී ඇති වෙන ඕනෑම ගැටලුවකදී අපිට මෛත්‍රිය එක එක විවිධ ක්‍රමවලින් අපිට ඒක ප්‍රයෝගික කරගන්න පුළුවන් ඒ අවස්ථාවට අනුව. නමුත් අපි හිතන්න මේ කරුණාවත් එකතු වුණා මෙතන. හරි? එතන කරුණාවත් එකතු වුණා විශේෂයෙන්ම අපිට ඒක ඇත්තටම පුරුදු කරනවා. ඒක මෛත්‍රිය වගේම වඩන්න ඕන දෙයක් කරුණාව. හරි? මොකද අපේ ගෙදර අය ගැන අපිට කරුණාවක් ඇති වෙනවා. ඒක ගැටලුවක් නෑ. නමුත් අපි සමාජයක් එක්ක ගනුදෙනු කරද්දී නේද අපි දැන් විශේෂයෙන් ගෙදර ඉන්න අයම නෙවෙයි අපිට දැන් අදුම ගෙදර ඉන්න අය ගැනවත් කරුණාවක් තියෙන එක ලොකු දෙයක්. මොකද අපි දන්නවා අපි කොච්චර ලොකු සමාජයක් එක්ක ගනුදෙනු කරත් අපිට ප්‍රශ්න ඇති වෙන්නේ අපේ ප්‍රියයාත් එක්කම තමයි නේ. අපි අපිට ප්‍රිය කරන ඒ පිරිසකින්ම තමයි අපිට දුක් ඇති වෙන්නේ. එතකොට ඔතනට කරුණාව ඒකයි කියන්නේ කරුණාවත් එකතු වෙලා ඒ වගේම ලස්සන දෙයක් තමයි උපේක්ෂාව. ඔය හැමදේම එකතු වුණාම එතකොට අපිට හිතා ගන්න බැරි පරාසයකින් අපිට මේ හිත සැනසීමක තියාගන්න පුළුවන්. කියන්නේ මෛත්‍රිය මදි කියනවා නෙමෙයි. දැන් හිතන්න අපි කෑම එකක් ගත්තම අපි සාමාන්‍ය දිනදා ජීවිතයේ අපි ගෙදර හදන කෑම එකක් ගන්නකො. හරි. ඒක රසයි. ඒක අපි කනවා. නමුත් හිතන්න හොඳ 5 star හොටෙල් එක, හොඳ ලොකු හොටෙල් එක වගේ තව දේවල් දානවනේ. නේ? ඒකට මේ කෑම එක තව රසයි. නේ? ඒ කෑම එක තව රසයි. මිලෙන් වැඩි, පෝෂණයෙන් වැඩි. අන්න ඒ වගේ. දැන් මේ තියෙන මෛත්‍රී කියන එකට අපි මෛත්‍රිය ප්‍රමාණවත් නැහැ කියන එක නෙවෙයි. තව මේවා එකතු වුණාම හරිම රසවත්. හරි. ඒ කියන්නේ අපි ජීවිතේ අපිට කොයිම ආකාරයකින්වත් කිසිම ආකාරයකින්වත් අපිට පසුතැවීමක් මුකුත් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නවා උපේක්ෂාවෙන් අපි බොහොම සුව පහසු තැනක අපේ ජීවිතේ තියෙනවා. කරුණාවත් එකතු වුණාම අපිට මේ සත්‍යය ගැන තියෙන ඒ කරුණාව නිසා හරි කොයි වෙලාවකවත් අපිට හැම කෙනාම අපිට බොහොම සුවිශේෂීයි. හරි වගේ විශේෂයෙන්ම මෛත්‍රියේදී අපි කතා කරා සීමා සම්බේධය. ඒක මෛත්‍රියේදී උපචාර සමාධිය එතනින් එහාට උපචාර සමාධිය හටගන්නේ. ඒකට ඔය සීමා සම්බේධය කියන තැනදී මෛත්‍රිය වඩන පුද්ගලයාට තමන්ගේ අතිශය ප්‍රිය පුද්ගලයාට මධ්‍යස්ථ පුද්ගලයාට වෛරී පුද්ගලයාට මෙන්න මේ හතර දෙනාම එකම තලයෙන් දැනෙන්නේ එක හා සමානයි. හරි එක හා සමානයි. ඔකට හිතන්න කොච්චර ප්‍රභාෂර හිතක් දැක්කේ කොච්චර නිමුණු කොච්චර සැනසීමක් ඒ හිතක ඇද්ද. හරි ඒක නිසා හැමතිස්සෙම හිතට ඒ දේ තේරුම් කරන්න. හිතට ඒ දේ කවන්න. හරි මොකද්ද මේ මෛත්‍රී ගුණ දකින්න. හරි සහ කරුණාව කියන ගුණය අපි පුළුවන් තරම් කරුණාව වගේම හරි අපි අනිත් දවසල ඉතුරු ගුණාංගත් කතා කරමු. උපේක්ෂාව හරි කරුණාව උපේක්ෂාව මුදිතාව මේ දේවල් අපි මේ
මේ මෛත්‍රිය කියන එකටම එකතු කරගන්නට ඕන. හරි? ඒක හරිම රසවත්. හරි? දැන් මේ කියනකොට පවා අපිට දැනෙන සැනසීම බලන්න. හරි? මේ අපි මේ ගැන කතා කරනකොට පවා අපිට දැනෙන සැනසීම බලන්න. ඒකට ඒ වඩපු හිතක් කොච්චරනම් සුවයක් ඒ හිතක ඇද්ද? ඒ කියන්නේ ලෝකයා කෙරෙහිම කරුණාවෙන් කටයුතු කරන්න. ලෝකයා කෙරෙහිම අපිට අපේ නේ අපි දන්නවා අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන් කෙරෙහි හට ගන්නා ඒ කරුණා ගුණය හරි අපිට මුළු ලෝකයා කෙරෙහිම පවත්වන්න පුළුවන් නේද අපිට මේ මුළු ලෝකයාම මුළු හැම කෙනාම අපිට සුවිශේෂී කෙනෙක් විදිහට සලකන්න පුළුවන් නේද අපිට අපේ තරහකාරයත් අපේ මිත්‍රයත් අපේ මධ්‍යස්ථ පුජ්‍යලයත් තමානුත් ඔක්කොම එකම තලයක තියලා හරි එක්කෙනෙකුට එක්කෙනෙක් ගැන වෙනස් වෙන්නේ නැතුව ඉන්න හිතන්න පුළුවන් කමක් ලැබෙන එක කොච්චර සුවයක්ද කොච්චර සැනසීමක්ද හරි එතකොට ඒ වගේම මේකට උපේක්ෂාව එකතු වුණා හැම දෙයක්ම නේ කොච්චර ලොකු හුලකක් හැමුවත් නේද කන්දක් හෙලවෙන්නේ නැහැ වගේ හරි කොච්චර ලොකු හුලඟක් හැමුවත් කන්දක් දැන් ඔය පිටුරු තලාගල කන්ද සමනල කන්ද අපි අහලා නැහැ නේ සුලිසුලන් වලට හෙලුණා කියන්නේ හරි ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලෙනවා අන්න ඒ වගේ අපිට මේ කොච්චර මේ අතලෝ දහම කොච්චර මේ හිත පීඩාවට පත් කරන්න හැදුවත් අංශු මාත්‍රයකින්වත් මේ හිත පීඩාවට පත් වෙන්නේ නේද ඒ තරම් උපේක්ෂාවක් අපේ හිතේ හදා ගන්නට ඕන හරි හැම දෙයක්ම අපි හදන්නේ ඇයි මොකද අපිට හරීම පහසුවෙන් අපේ ජීවිතාව ගෙන යන්න පුළුවන් එක පැත්තකින් හරි මොකද එහෙම හිතක් අපිට දෙන සහතිකයේ තමයි අපේ හිතවල අකුසල් මූලය හට ගැනීම නවත්තනවා. හරි විශේෂයෙන්ම මෝහය, අවිද්‍යාව. හරි මේ අවිද්‍යාව, තණ්හාව නේද? මේ දෙක අවිද්‍යාව නිසා මේ හැම සංඥාවක්ම වැරදෙනවා අපිට වරදලා අපි තේරුම් ගන්න. ඒ හරහා තණ්හාව ඇති වෙනවා. හරි මේ හැම දෙයක්ම අපේ පාලනය යටතට ගන්න පුළුවන් හැම දෙයක්ම කියන්නේ අකුසල් මූලයන් ඇති නොවන ආකාරයට මේ හිත පවත්වා ගන්නට පුළුවන්කම ලැබෙනවා ඒක හරිම සැනසීමක් පුදුම සැනසීමක් අපිට මේ හිතට ගෙන දෙන මේ අපි ගත්තොතින් උදේ නැගිට වෙලේ ඉඳලා ආය හවස රැ නිදා ගන්න වෙලාව වෙනකන් මේ හිත අපි කොච්චරනම් මේ හිත අපිට වද දෙනවද නේ අපිට තේරෙන්නේ අපිට තේරෙන්නේ මේ බාහිර පරිසරය නිසා මේ කරදර බාධක නේද සිත් ඇවුල් ඇති වෙනවා මේ වෙලාවකට හයියෙන් hina වෙනවා වෙලාවකට කල්පනා කරනවා නේද වෙලාවකට කලකිරෙනවා නේද කොච්චර දේවල් වෙනවද මේ දවස් ඇතුලේ එතකොට මේ හැම දෙයකටම මෙන්න මේ මෛත්‍රිය අතුළු මේ කරුණාව උපේක්ෂාව මුදිතාව කියන ගුණ ධර්මයන් නිසා අපේ හිත මේ හැම දෙයකින්ම නිදහස් කරනවා. මේ හැම දෙයකින්ම නිදහස් කරලා මේ අපේ උදේ බලන්න කරුණාව මෛත්‍රිය උපේක්ෂාව පිරුණු හිතක් උදේ පටන් ගත්ත වෙලේ ඉඳලා රෑ ඉවර වෙනකන් කිසිම තැනකදී නේද කිසිම තැනකදී ඒ ජවයේ අඩුපාඩුවක් වෙන්නේ නැහැ. මොකද උදේ හොඳට පාන්දර හොඳට ලස්සනට ප්‍රබෝධවත් නැහැරෙනවා නේද රාත්‍රියේ නිින්දට යනකම් කිසිම මහන්සියක් නැතිව නේද මොකද මේ මානසික වෙහෙස තමයි අපේ කයේ මහන්සියටත් වඩා අපිට දැනෙන්නේ මානසික මහන්සිය හරි මානසික මහන්සිය නැත්නම් අපි දැකලා තියෙනවා සමහර ඔය භාවනා කරන යෝගී උතුමන් වහන්සේලා නිින්ද බොහොම අඩුයි. හරි එක දිගට බහලා අපි සාමාන්‍ය අපිට එහෙම බෑ මේ පැය දෙක තුන අදුම පැය භාගය පැය පයින්නකොට කොන්දරි දෙන්න ගන්නවා නේද? නමුත් ඒ උතුම පුරුද්ද සහ ඊටත් එහා මේ ශරීරයේ මේ හැම දෙයකම පාලනය තමන් ළඟ තියාගෙන. මොකද මේ හිතේ ක්ලේශයන් හටගන්නේ නැහැ. හරි
මොකද ඒ සිත හරිම ප්‍රභාෂරයි, හරිම ප්‍රබෝධමයි. කෙලෙස් යටපත් කරලා තියෙන්නේ. කෙලෙස් බිඳුවට කියන්නේ යටටම දාලා තියෙන්නේ. හරි? කෙලෙස් ප්‍රහීන කළා නෑ. නමුත් කෙලෙස් ඇතිවීම සෑහෙන දුරට පාලනය කළා තියෙනවා. ඉතින් මෙන්න මේ ගුණධර්ම දැන් මේ අපි එකින් එක හිමීට තව කතා කරමු. මේ මේකට කැමැති හිත, ආස හිතෙන්න මේක මමත් වඩන්න ඕන, මමත් මේව හොයන්න ඕන කියන චේතනාව ඇති කරන්න තමයි මේ දේවල් විස්තර කරන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්නට ඕන අපි අපේ හිත බොහොම පිරිසිදු ප්‍රභාෂරව තියාගන්න අපි උත්සාහවත් වෙන්නට ඕන. හරි. ඒක වෙන කිසිම දෙයකින් ලබන්න බෑ. හරි. අපිට කොච්චර සල්ලි තිබුණත්, හරි. අපිට කොච්චර පරිවාර සම්පatti තිබුණත්, ළමයිද, දෙමාපියෝද, මේ හැම දෙයක්ම තිබුණත්, හරි. මතක තියාගන්න මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ මත අපේ සතුට තියාගෙන ඉතින් අපිට සතුට කියන්නේ අර බොහොම తాවකාලික දෙයක්. හරි. නමුත් ඒ හැම දෙයක් කෙරෙහිම උපේක්ෂාවෙන් බලලා හැම දෙයක් කෙරෙහිම කරුණාව, මෛත්‍රිය, මුදිතාව උපදවාගෙන කටයුතු කළොත් අපිට කිසිම තැනකදී කිසිම කලකිරීමක් නැතුව කිසිම සිත් තැවුලක් නැතුව අපිට මේ හිත එකම විදියට එකම ශක්තියකින් එකම සැනසීමකින් අපිට මේ හිත පවත්වා ගන්න. අපි එතෙන්ට යන්න අපි උත්සාහවත් වෙමු. හරි. එහෙම හිත පිරිසිදු කරන ගමන් එහෙම හිත එක අරමුණකට ගේන අතරේ අපි මොකක්ද කරන්න ඕනේ? අපි විදර්ශනා වඩමු. මේ ජීවිතේ මේ සංසාරයේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට ඒ පැත්තෙන් ලස්සනට ප්‍රඥාව වැඩෙද්දී, හරි? ප්‍රඥාව ඒ පැත්තෙන් ලස්සනට වැඩෙද්දී අපිට මේ කරුණාව, මෛත්‍රිය ආදී ගුණ ධර්ම වඩන්න තවත් පහසුයි. තේරුණා නේද? මේව හැම එකක්ම එකකට එකක් සම්බන්ධයි. මේවා හැම එකක්ම එකකට එකක් සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේ එක දේශනා කරන්නේ සම ප්‍රඥා සම ශ්‍රද්ධා සම ප්‍රඥා තියෙන්න ඕන. ශ්‍රද්ධාව විතරක් උඩට ඇවිල්ලා වැඩක් නෑ ප්‍රඥාව නැතුව. ඒකට මේක අමූලිකා ශ්‍රද්ධාව වෙනවා. හරි. ඒතර පෙර සාමාන්‍යයෙන් කියන්නේ අර මෝඩ ශ්‍රද්ධාව කියලා. ගමේ ගොඩේ වචන කිව්වොත් ඒ කියන්නේ නමුත් ප්‍රඥාව වැඩි වෙලත් බෑ ශ්‍රද්ධාව අඩු වෙලා. හරි. සම ශ්‍රද්ධා සම ප්‍රඥා කියන්නේ ඒක. හරි. ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහත් වෙන්න ඕන මේ ජීවිතේ හරි තැනට ගන්න. අපිට සමාජයෙන් පෙන්නන නැත්තම් අපි රැවටිලා ඉන්න සැනසුම නෙවෙයි අපි සොයන්න තියෙන්නේ. අපි පුරුදු වෙලා තියෙන බොහොම වෙහෙසකාරී සතුටක් ලබන්න. නේද? අන් සමාජයේ පුරුදු වෙලා තියෙන බොහොම වෙහෙසකාරී සතුටක් ලබන්න. නමුත් ඒ දේවල් හරිම తాවකාලික. මිනිස්සු ඒකයි ඒ දේවල් ගැන කලකිරෙන්නේ. මිනිස්සු තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ ඒකයි. මොකද මේ වෙනස් වෙන වස්තුන් මත අපි සතුට හොයන්න ගිහින් තමයි අපිට මේ ජීවිත අපිට කලකිරෙන්නේ, ජීවිත එපා වෙන්නේ. මේ අපි වෙලාවකට අපිට හැමදේම ලැබුණ කියලා හිතන සතුටු වෙනවා. මේක කොච්චර අසරණද නේද? ඊළඟ මොහොතේම තප්පරයක් දෙකක් යනකොට මේක අනිත් පැත්ත පෙරලෙනවා. මොකද කරන්නේ? නේද? මොකද කරන්නේ මේ වෙනස් වෙන ලෝකයේ, මේ පෙරලෙන ලෝකයේ අපිට නොපෙරළි අපිට නොවෙනස් වෙන්න බෑ. අපිට නොවෙනස් කෙනෙක් බලාපොරොත්තු වෙන්න බෑ. නොවෙනස් දෙයක් ප්‍රාර්ථනා කරන්න බෑ. නේද? නමුත් කරුමේක මහත්ය අපි මේ සසර පුරුදු කරලා තියෙන ওই දේ. ඒකයි අපි අපේ මහගෙදර අපාය වෙන්නේ. වෙන හේතුවක් නිසා නෙවෙයි. මොකද අපි හැමදාම මොකද මේ අවිද්‍යාවෙන් වහලා තියෙන්නේ. අපිට හැමදාම පෙන්නේ වෙනස් රූපයක්. අපි හැමදාම රැවටුණා. නේද? මැරලා ඉපදිලා ආයෙ ඉපදුනත් අපි මොකද්ද? අපි සම්පූර්ණයෙන් අවිද්‍යාවෙන් වහලා තියෙන්නේ අපි. හරි. ඒතර ඒකෙන් කවදා හරි ටික ටික අපි නිදහස් වෙනවද? අන්නේදා අපිට සැබෑ ලෝකේ දකින්නට ලැබෙනවා. හොඳයි. අපි භාවනා කරමු. අපි
ඔය හැම ගුණයක්ම කතා කරලා අපි මෛත්‍රියට මේ හැම දෙයක්ම අපි එකතු කරගමු. මෛත්‍රියත් අපිට ඔය විශේෂම කරණීයමෙත් සූත්‍රය ආදී දේවල් කතා කරන්න තියෙනවා. අපි ඒ දේවල් ඊට කතා කරමු. හොඳ හැමෝම භාවනාවට සූදානම් වෙන්න. හොඳයි. අපි කමඨහන් වාක්‍ය සිහිපත් කරමින් භාවනාව සිදු කරමු. මම තරහ නැතිතෙක් වෙම්වා වෛර නැතිතෙක් වෙම්වා දුක් පීඩා නැතිතෙක් වෙම්වා සුවපත් සිත් ඇතිතෙක් වෙම්වා මම තරහ නැතිතෙක් වෙම්වා වෛර නැතිතෙක් වෙම්වා දුක් පීඩා නැතිතෙක් වෙම්වා සුවපත් සිත් ඇතිතෙක් වෙම්වා මම තරහ නැතිතෙක් වෙම්වා වෛර නැතිතෙක් වෙම්වා දුක් පීඩා නැතිතෙක් වෙම්වා සුවපත් සිත් ඇතිතෙක් වෙම්වා මම තරහ නැතිතෙක් වෙම්වා වෛර නැතිතෙක් වෙම්වා දුක් පීඩා නැතිතෙක් වෙම්වා සුවපත් සිත් ඇතිතෙක් වෙම්වා මම තරහ නැතිතෙක් වෙම්වා වෛර නැතිතෙක් වෙම්වා දුක් පීඩා නැතිතෙක් වෙම්වා සුවපත් සිත් ඇතිතෙක් වෙම්වා මම තරහ නැතිතෙක් වෙම්වා වෛර නැතිතෙක් වෙම්වා දුක් පීඩා නැතිතෙක් වෙම්වා සුවපත් සිත් ඇතිතෙක් වෙම්වා හොඳයි මෙලනාම දිගටම භාවනාවන් වඩන්න භාවනා වාක්‍ය අතරක් නැතුව සාමාන්‍ය මධ්‍ය වේගයකින් සිහිපත් කරන්න මෙනෙහි කරන්න හොඳින් අදහස හිතට දැනෙන්නට ආරම්භ හිත වෙන අරමුණු වලට යනවා නම් නැවත හිත භාවනා අරමුණට ගෙනල්ලා හිත ගැන අවධානයෙන් ඉන්න භාවනාවන් වල අතරතුරදී හොඳ හැම දිනකටම සියලු යහපත සපත සාමය අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරනවා භාවනාවන් සම්මුතිමත් වේවා තුනුවන්ගේ අනන්ත භයෙන් මන්ත ආශිර්වාදයෙන් මුදනාගෙන ජීවිත හර ප්‍රකාරම සාර්ථක වෙලා විශේෂයෙන් භාවනාදී වැඩිලා ගුණ ධර්ම වැඩිලා
ප්‍රඥාව පහළ වෙලා මේ ගෝර වූ සසරෙන් අප මිදෙන්නට මේ රැස් කරගත් පින් කුසල්ද එකතු වෙලා ඉතාමත් සුවසේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන උතුම් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අදට වැඩසටහන සමාප්ත කරනවා. හැමදෙනාම භාවනාවක් කරන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.